අන්‍යවාසයෝ ආයුබෝවන් අදත් කොරියන් එක්සෑම් එක කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාට කොහොමද අපි භාෂා දැනුම එකතු කරගන්නේ එකතු කරගත්ත දැනුම කොහොමද අමතක වෙන්න දෙන්නේ නැතුව එදිනෙදා පාවිච්චි කරලා එදිනෙදා ජීවිතේ පුරුදු පුහුණු කරලා කොහොමද අපි මේ දේවල් අමතක වෙන්න දෙන්නේ නැතුව තියාගන්නේ සහ මේ අමතක වෙන්න දෙන්නේ නැතුව තියාගත්ත කොරියන් භාෂා දැනුම එක්සෑම් එකට විභාගයට අරන් ගිහිල්ලා කොහොමද හරියට මේ දේවල් පාවිච්චි කරලා එක්සෑම් එක පාස් වෙන්න කියන එක ගැන අපි අද කතා කරන්න සූදානම් වෙනවා. දැන් අපි මුලින් පියවරෙන් පියවර අපි මේ දේවල් මුලින් වීඩියෝස් වලදී කතා කරා. අද අලුතින් මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙන කෙනෙක්ට අපේ පරණ වීඩියෝස් ටික බලලා අපි මොනවද මේ වැඩසටහන් වලදී කතා කරේ කියන එක ගැන අවබෝධයක් ලබා ගන්නවා නම් මම හිතනවා තවත් ලේසි වෙයි. දැන් මම මුලින්ම කිව්වනේ අපි කොරියන් භාෂා දැනුම විවිධ ක්‍රම අපි පාවිච්චි කරලා භාෂා දැනුම හදාගන්නවා. ඒ හදාගන්න දැනුම අත්‍යවශ්‍යම වෙන්න ඕන දේ තමයි අමතක වෙන්න දෙන්නේ නැතුව අපේ මතකයේ තියෙන්න ඕනේ. අද පාඩම් කරලා අද හවසට අමතකයි නම් ආයෙ හෙට බලන්න වෙනවා. එතකොට හෙට අලුත් කොටසක් ඉගෙන ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එතකොට අපිට හොඳ මතකයක් තියාගන්න නම් අපි මේවා නිතරම භාවිතා කරන්න ඕනේ. අපිට පොත කියවන වෙලාවට මතකයි පොත වැහුවට පස්සේ අමතකයි ආයෙ පොත දිගේ හරියාම මතකයි වැහුවාම අමතකයි නම් වැඩක් නැහැ. අපි ඒක එහෙම වෙන්න දෙන්නේ නැති වෙන්න නම් එදිනෙදා මේවා එදිනෙදා ජීවිතයේ සිදුවීම් සිද්ධ වෙන අවස්ථාවලදී මේවා පාවිච්චියට අරගෙන ශබ්දකෝෂයේ තියෙන වචන අපි පාවිච්චි කරලා එදිනෙදා සිදුවීම් වලදී මේවා නැවත නැවත පාවිච්චි කිරීම තුලින් අපිට මතකයේ එක දිගට තියාගෙන යන්න පුළුවන්. හැබැයි මතකයේ එක දිගට තියාගෙන යන මේ දැනුම කොටස අපි නිවැරදිව විභාගයේදී පාවිච්චි කරොත් තමයි අවසාන ප්‍රතිඵලය කියන ඒ විභාගයේ සමර්ථය අපේ විභාගේ පාස් වෙන්නේ අපි හරියට ඒ තිබ්බ දැනුම පාවිච්චි කරොත්. ඉතින් අපේ අන්තිම වැඩසටහනේදී අපි මේ වීඩියෝ එකට කලින් අප්ලෝඩ් කරපු වීඩියෝ එකේදී අපි කොහොමද අපි ගාව තියෙන කොරියන් භාෂා දැනුම ප්‍රශ්නවලදී විභාග ගැටලුවලදී අපි කොහොමද පාවිච්චි කරන්න ඕනේ කියන එක ගැන පොඩි ආරම්භයක් අරගත්තා. අපේ දැනුම කොහොමද අපි ප්‍රශ්නවලදී පාවිච්චි කරන්න කියලා. ඉතින් අද දවසේදීත් අපි සූදානම් වෙනවා ව්‍යාකරණ කොටස් දෙකකුත් ඒ වගේම ඒ ව්‍යාකරණ කොටස් වලින් අපි ලබා ගන්න කොරියන් භාෂා දැනුම අපි මතකයේ තියාගෙන කොහොමද ප්‍රශ්නයකදී ඒ තියෙන දැනුම පාවිච්චි කරන්න කියන එක ගැන කතා කරන්න. ඉතින් මම හිතනවා මේ සම්පූර්ණ වැඩසටහන යන්නේ මෙන්න මේ කොටස් තුන තුල. මොකද්ද මේ කොටස් තුන? අවසාන හතරවෙනි කොටස තමයි විභාගේ සමත්කම. විභාගේ පාස් වෙනවා කියන එක අවසාන ප්‍රතිඵලය කියලා හිතන්නකෝ. අවසාන ප්‍රතිඵලයට යන්න නම් මං අර කලින් කියපු කොටස් තුන 100% සාර්ථක වෙන්න ඕනේ. පළවෙනි කොටස හොඳට දැනුම අපි හොඳ මූලාශ්‍ර වලින් ඒ කියන්නේ හරියට අපි අරගන්න ඕන නිවැරදි දැනුම. අපි ක්ලාස් ගිහිල්ලා අරගන්නවා, මේ වීඩියෝස් බලලා ගන්නවා, පොත්පත් කියවලා ගන්නවා. ඒ විදිහට හරියට අපි දැනුම අපේ ශබ්දකෝෂයට කොරියන් භාෂාව, වචන නාමපද ක්‍රියාපද, ව්‍යාකරණ කොටස් මේ වාක්‍ය රට අපි එකතු කරගන්න ඕනේ. අපතක වෙන්න දෙන්නේ නැතුව තියාගන්න ඕනේ දිනදා භාවිතා කරලා. ඒක කලින් වීඩියෝස් වල කියලා දුන්නා. සහ හරියට මේ දේවල් යොදන්න ඕනේ. විභාගයේදී හරි අපි ගාව තියෙන දැනුම නිවැරදිව අපි යෙදුවොත් අපිට අවසානයේදී හතරවෙනි ප්‍රතිඵලය අවසාන ප්‍රතිඵලය කියන සමර්ථය ලැබෙනවා. එහෙනම් අද අපි කතා කරන පළවෙනි ව්‍යාකරණයෙන් අපි අපේ වැඩේ පටන් ගමු. අපි අද කතා කරන පළවෙනි ව්‍යාකරණ කොටස තමයි උප්සිදා. උප්සිදා. කොයි වගේ වෙලාවටද අපිට මේ උප්සිදා කියන ව්‍යාකරණ කොටස පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ? සරලෙන්ම කියන්න අපි සිංහලෙන් අපි කරමු කියලා කියන්නේ. අපි බත් කමු. අපි ට්‍රිප් එකක් යමු. අපි සින්දු අහමු. අර මොකක් හරි යෝජනාවක් කරනවා. ඒ කියන්නේ තමන් ඇතුළුව අපි කියන වචනේ අපි හැමතිස්සෙම සිංහලෙදි පාවිච්චි කරන්නේත් අපි කියලා පාවිච්චි කරොත් ඒ අපි කියන එක ඇතුලේ මමත් ඉන්නවා. මේ කියන කෙනත් ඉන්නවා. කියන කෙනත් එක්ක තව පිරිසක්. එතකොට තමයි අපි කියන වචනේ පාවිච්චි කරන්නේ. අන්න ඒ වගේ තමන් ඇතුළු තව පිරිසකට මොකක් හරි දෙයක් කරමු කියලා යෝජනාවක් කරන වෙලාවකදී මොකක් හරි දෙයක් කරමු කියලා කියන්න ඕන වෙලාවදී තමයි මේ උප්සිදා කියන ව්‍යාකරණය පාවිච්චි කරන්නේ. ඒක මම අර සරලව ඔයාලට ටක් ගාලා තේරෙන්න තමයි සිංහලෙන් වචන මේ අපි ටිකක් කිව්වේ. අපි කරමු, අපි බලමු, අපි යමු, අපි කෑම කමු. මොකක් හරි යෝජනාවක් අදහසක් අපි කියනවා.
අදහසක් මොකක් හරි අපිට කරන්න ඕන දෙයක් තව කට්ටියකට යෝජනා කරනවා. හැබැයි යෝජනා කරනකොට ඒක තුල ඒ යෝජනාව කරන කෙනත් ඉන්නවා. ඒකයි අපි කියන එක මම සිංහලෙන් ඔයාලට කිව්වේ. අපි කරමු. ඒ වගේ අදහසක් තමයි තියෙන්නේ. අපි පාක් එකට යමු කියලා යෝජනාවක් කරනවා. අපි පාක් එකට යමු. එතකොට ඒ පාක් එකට යමු කිව්වහම යන්න කියන එක නෙමෙයිනේ. කාට හරි පාක් එකට යන්න කිව්වොත් එහෙම ඒ කියන කට්ටියට යන්න තමයි කියන්නේ. මම යන්නේ නැහැ. එතකොට මෙතනදී අනිවාර්යෙන් කියන කෙනා සහ අහන අය, අහන පිරිස තව අහන එක්කෙනෙක් දෙන්නෙක් පිරිසක් ඉන්න පුළුවන්. එතකොට කියන කෙනත් අහන අයත් සාමූහිකව කරන වැඩක් කරමු කියලා අදහසක් යෝජනාවක් කියනකොට තමයි මේ උප්සිදා කියන ව්‍යාකරණ කොටස පාවිච්චි කරන්නේ. ඔයාලට සිංහල උදාහරණය කිව්වහම මේක අපි කියන වචන අපි කරමු නැත්තම් කරමු කියන උදාහරණය කිව්වා මම හිතන්නේ මේකට තව පැහැදිලි කිරීම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මම ඇතුළුව මේ මම කාට හරි යෝජනාවක් කරනවා. ඒ යෝජනාව අපි සාමූහිකව ඔක්කොමල්ල එකතු වෙලා කරනවා. අපි යමු, අපි කමු, අපි සින්දු කියමු, අපි නටමු. අපි නටමු කියලා මම නටන්න නැතුව ඒගොල්ලෝ නටන්න කියන්නේ නැහැ. ඒගොල්ලෝ නටන්න දීලා මම බලාගෙන ඉන්නේ නැහැනේ. ඒ වගේ සාමූහිකව කරන යම් වැඩකට යෝජනාවක් කරනකොට තමයි අපි මේ උප්සිදා කියන ව්‍යාකරණ කොටස පාවිච්චි කරන්නේ. අපි දැන් කතා කරපු උප්සිදා කියන ව්‍යාකරණ කොටසෙන් මම ඔයාලට සරල උදාහරණ දෙකක් දීලා තියෙනවා. මේකේ පළවෙනි උදාහරණයේ විදිහට මම දීලා තියෙනවා චොම්ෂිමල් කච්චි මොගප්සිදා. චොම්ෂිමල් කච්චි මොගප්සිදා. චොම්ෂිමල් කියන්නේ මොකද්ද? චොම්ෂිම් කියලා කියන්නේ දවල් කෑම. එතකොට චොම්ෂිමල් කච්චි. කච්චි කියලා කියන්නේ එකට කියන එකට. ඒ කියන්නේ තව කෙනෙක් එක්ක නැත්නම් තව කවුරු හරිත් එක්ක. එතකොට කච්චි කියලා කියන්නේ අපි එකට කමු කියන නැත්නම් අපි මොකක් හරි දෙයක් එකට කරමු කියන එක. ඒ කියන්නේ මමත් ඇතුළු තව කවුරු හරි පිරිසක් සමග සාමූහිකව එකට කරමු කියන එකට තමයි කච්චි කියලා කියන්නේ. මොගප්සිදා කමු. චොම්ෂිමල් කච්චි මොගප්සිදා. අපි එකට දවල් කෑම කමු. ඊළඟ උදාහරණය මම දීලා තියෙනවා. උරි කොන්වනේ කප්සිදා. උරි කොන්වනේ කප්සිදා. අපි උද්‍යානයට යමු. උරි කියන්නේ අපි, කොන්වන් කියන්නේ උද්‍යානය. කොන්වන් ඒ කියලා දුන්නොත් එහෙම මේ ඒ ප්‍රත්‍ය එකතු කරොත් එහෙම උද්‍යානයට. දැන් අපි උද්‍යානයට කිව්වේ. උද්‍යානය කියන්නේ කොන්වන් උද්‍යානය. උද්‍යානයට මේ ටයන්නට තමයි කොන්වනේ කියලා පාවිච්චි කරලා තියෙන්නේ. කොන්වනේ කප්සිදා. අපි උද්‍යානයට යමු. මම හිතනවා ඔයාලට මේ උප්සිදා කියන ව්‍යාකරණ කොටස දැන් පැහැදිලි වෙන්න ඇති කියලා. අපි කතා කරන ඊළඟ ව්‍යාකරණ කොටස තමයි නන් තෝන් අන් කියලා කියන්නේ. නන් තෝන් අන් අපි පාවිච්චි කරන්නේ අපි සිංහලෙන් උදාහරණයක් ගත්තොත් එහෙම අපි මොකක් හරි වැඩක් කරන අතරතුර තව වැඩක් කරනවා. දැන් බලන්නකො ඒක කියනකොට මොකක් හරි වැඩක් කරන අතරතුර තව වැඩක් කරනවා. අතරතුර කරන අතරේ සිංහල භාෂාවේ වාක්‍යෙත් මොකක් හරි වැඩක් කරන අතරතුර තව වැඩක් කරනවා. කරන අතරතුර කරන අතරේ ඔන්න ඕක තමයි නන් තෝන් අන්. උදාහරණයක් බලන්න. ෆිල්ම් එක බලන ගමන් එහෙම නැත්නම් ෆිල්ම් එක බලන අතරේ මම පොප්කෝන් කෑවා. ෆිල්ම් එක බලන අතරේ පොප්කෝන් කෑවා. ෆිල්ම් එක බලනවා පොප්කෝන් කනවා. එතකොට පොප්කෝන් කන්නේ ෆිල්ම් එක බලන අතරතුරේ. ෆිල්ම් එක බලන ගමන්. අන්න මේ බලන ගමන් බලන අතරතුර කෑල්ල තමයි නන් තෝන් අන්. බස් එකේ යන අතරතුර නැත්නම් බස් එකේ යන ගමන් මම නිදාගත්තා. බස් එකේ යන ගමන් බස් එකේ යන අතරතුර බස් එකේ යන අතරේ නිදාගත්තා. අර නැද්දේ කොටසක් එනවනේ අතරේ. බස් එකේ යන ගමන්. අර සිංහලෙන් ඒ වගේ වචන අපිට පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඒ කොටස තමයි නන් තෝන් අන් කියලා කියන්නේ. එතකොට සින්දුව අහන ගමන් සින්දුව අහන අතරේ මම නැටුවා. පොඩි ඩාන්ස් පාරකුත් දැම්ම සින්දුව අහන අතරේ. අහන අතරේ සින්දුව කියන අතරේ මම නැටුවා. සින්දුව කියන ගමන් මම නැටුවා. සින්දුව කියන ගමන් ඒක තමයි අර
කියන අතරේ කියන ගමන් කියන කොටස තමයි මේ නන් තෝන් අන් කියලා කියන්නේ. මොකක් හරි වැඩක් කරන අතරතුරේ තවත් වැඩක් කරලා නැත්තම් තවත් වැඩක් කරනවා. අතරතුර තවත් මන් කියන්නේ ඒක තවත් පැහැදිලි කරන්න මේ උදාහරණ මං හිතන්නේ අවශ්‍ය වෙන්නේ නැහැ. මොකක් හරි වැඩක් කරන අතරතුර තව වැඩක් කරනවා. මේ අතරතුර කියලා කියන කෑල්ල තමයි තෝන්ගන් කියලා කියන්නේ. උදාහරණ කිහිපයක් අරන් බලමු. ඒකෙදි තවත් පැහැදිලි වෙයි නන් තෝන් අන් කොතනදිද භාවිතා වෙන්නේ. සිංහල වාක්‍ය හා සමානමයි. ඔක්කොම. ඒ කියන්නේ සිංහල වාක්‍යයේදී අපි පාවිච්චි කරන වෙලාවටම තමයි කොරියන් වාක්‍යෙදිත් පාවිච්චි කරන්නේ. මොකක්ද කියන්නේ? දැන් මම අර කලින් උදාහරණයක් කිව්වේ. ෆිල්ම් එක බලන අතරතුරේ පොප්කෝන් කෑවා. නැත්නම් ෆිල්ම් එක බලන ගමන් පොප්කෝන් කෑවා. බලන අතරතුරේ මෙතනට තමයි නන් තෝන් අන් කියන කෑල් මේ ව්‍යාකරණ කොටස අපි යොදන්නේ. උදාහරණ කීපයක් අරන් බලමු. එතකොට තව ටිකක් අපිට පැහැදිලි කරගන්න පුළුවන් හරියටම කොතනදද මේක පාවිච්චි කරන්න කියලා. අපි දැන් කතා කරපු නන් තෝන් අන් කියන ව්‍යාකරණ කොටසුනුත් උදාහරණ කීපයක් මම ඔයාලට දීලා තියෙනවා. පළවෙනියට දීලා තියෙන මම කලින් කතා කරපු ව්‍යාකරණ කොටසේදී කතා කරපු උදාහරණයම තමයි චිත්‍රපටිය නරඹන අතරතුර මම පොප්කෝන් කෑවා. 영화를 보는 동안 popcorn을 먹었어요. 영화 කියන්නේ චිත්‍රපටිය. නරඹන අතරතුර. 보는 동안 චිත්‍රපටිය නරඹන අතරතුර. 영화를 보는 동안 popcorn කෑවා. popcorn을 먹었어요. popcorn을 먹었어요. 영화를 보는 동안 popcorn을 먹었어요. චිත්‍රපටිය නරඹන අතරතුර මම පොප්කෝන් කෑවා. අපි බලමු අපේ දෙවෙනි උදාහරණය. පාඩම් කරන අතරතුර මම සංගීතයට සවන් දෙනවා. කොම්බුහනන් තෝංගන්. කොම්බු හදා කියන්නේ පාඩම් කරනවා. පාඩම් කරන අතරතුර. කොම්බුහනන් තෝංගන්. 음악을 떨어요. සංගීතයට සවන් දෙනවා. 음악을 떨어요. පාඩම් කරන අතරතුර මම සංගීතයට සවන් දෙනවා. ඒ කියන්නේ පාඩම් කරන ගමන් මම සින්දුවක් අහනවා කියන එකනේ මේ කියන්නේ. එතකොට කොම්බුහනන් තෝංගන් 음악을 떨어요. පාඩම් කරන අතරේ මම සංගීතයට සවන් දෙනවා. එතකොට අදත් අපි දැනුම එකතු කරගත්ත ව්‍යාකරණ නාමපද ක්‍රියාපද වාක්‍ය රටා ඒ ඉගෙනගත් අපේ ශබ්දකෝෂයට එකතු කරගත්ත දැනුම ටික අපි දැන් දිගටම මෙතනින් එහාට අමතක වෙන්න දෙන්නේ නැතුව අපි අරගෙන යනවා ඉස්සරහට. එදිනෙදා හැම වෙලාවකදී පාවිච්චි කරන්න සිද්ධ වෙන හැම වෙලාවකදීම මේ වචන හෝ කලින් ඉගෙනගත්ත වචන හෝ ඔයාලා තනියෙන් ඔයාලගේ ශබ්දකෝෂයට ඉගෙනගත්ත වචන ව්‍යාකරණ වැඩසටහනට අමතරව පාවිච්චි කරපුවා එදිනෙදා පාවිච්චි කරනවා. වැඩට යන ගමන්, ගෙදර වැඩ කරන ගමන් මොන හරි පුළුවන් හැම අවස්ථාවකදීම මේ අවස්ථාවට ගැලපෙන්න තමන් කලින් ඉගෙන ගත්ත ඒවා කොහොම හරි මතක් කරලා හරි අපි අමතක වෙන්න දෙන්නේ නැතුව අරගන්නවා. ඊට පස්සේ අපි ප්‍රශ්න සාකච්ඡා කරලා අපි හරියට මේක කොහොමද යොදන්නේ කියන එක ගැන ඒකත් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මේ කොටස් තුන පුළුවන් නම් අවසානයේ අපි හැමෝම බලාපොරොත්තු වෙන මේ විභාගේ අපි පාස්, කොරියන් විභාගේ අපි ගොඩ ගියා. අපි ඒක ගොඩ කියන තැනට අපි හැමෝටම කිසිම ප්‍රශ්නයක් නැතුව එන්න පුළුවන්. අපි හැමෝගෙම දැනට තියෙන පළවෙනි හීන ඒකනේ. කොරියාවට එන්න එක්සෑම් පාස් වුණාට පස්සේනේ. ඒතර කොරියාවට එන එක ගැන අපි ඊළඟට කතා කරමු. එකටම අපි පළවෙනියෙන්ටම කරන්න ඕනේ විභාගය කොට දාගන්න එකනේ. එහෙනම් අපි ඒක කරගන්න මේ කොටස් තුන සම්පූර්ණ කරගන්න ඕනේ. නැවත කියන්නේ ඒකයි. භාෂා දැනුම එකතු කරගන්න, අමතක වෙන්න දෙන්නේ නැතුව එදිනදා පාවිච්චි කරලා භාෂාව තුළ ජීවත් වෙන්න, තියෙන දැනුම හරියට ප්‍රශ්නවලදී එළියට අරගන්න ප්‍රැක්ටිස් කරගන්න. මේ තුන හරියට පුරුදු වුණොත් එක්සෑම් එක පාස් වෙනවා කියන එක හීනයක් නෙවෙයි. ඒක සැබෑවටම කරන්න පුළුවන් දෙයක්. ඒක මැජික් එකක් වෙන්න අවශ්‍ය නැහැ. ඒක අපි හැමෝටම කරන්න පුළුවන්. එහෙනම් අද දවසේදීත් අපි මේ වැඩ කටයුතු ටික හොඳට කරා කියලා මම හිතනවා. ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මොකක් හරි වෙනස් වෙන්න ඕන නම් මොන හරි අලුතෙන් ඔයාලා යෝජනා කරනවා නම් මේ දේවල් කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යෙන් දාන්න. වීඩියෝ එක බලන අය දැනටත් වීඩියෝ එක බලන අතරේ මේක තාම සබස්ක්‍රයිබ් කරලා නැත්නම් channel එකත් සබස්ක්‍රයිබ් කරන්න කියලා බොහොම ආදරෙන් ඔයාලා හැමෝටම මතක් කරනවා. එහෙනම් channel එක සබස්ක්‍රයිබ් කරන්න. ඉතුරු ඉස්සරහදි කරන වැඩවලදීත් අපිත් එක්ක සම්බන්ධ වෙලා
මේ වැඩ ටික අපි හොඳට කරගෙන ගිහිල්ලා අපේ අන්තිම අවසාන ප්‍රතිඵලය අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ එක්සෑම් එක පාස් කියන තැනට එන්න අපි වැඩ ටික හොඳට කරගමු. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.